මං ඉතින් බයිසිකලේ අරන් තරු මාමේ දරිත් මාමේ ඉතින් අවුරුද්දේ වැදලා අච්චන්නේවා තාමත් වදිනවනේ. බස් මේ අවුරුද්දට වන්ද ගන්න ඕනේ ලොකුවට. මේ අවුරුද්දේ තදලා ගියා නේ වදිනවනේ මේ අවුරුද්දේ තදලා ගියා. ඕනේ වයින්ඩ් වෙන්නේ නැහැ මේ අවුරුද්දේ ලයිව්වත් අදින්නව නැත්නම් කොහමයි වන්නේ තලරෝ. මාවන. බාවුණා ඈ මම එක දරයක් කරනවා මම පොඩි කාලේ වෙලා තියෙනවා අයිරු වගේ චූටිම කාලේ මතක දේවල් තමයි අයිරු. අපේ මාමතේ අපිට අපේ පොඩි කාලේ දේවල් මතක නැතුණාට අපිට මුංගි දේවල් මතකයිනේ. ඈ මතකයිනේ. එකක් තියා මූගේ පොඩි කාලේ නම් මතක ඉතින් මූ ඉපදිලා ඉතින් අපි බලන්න ගියා ඉතින්. ඉන්නවා ඉතින් මොකෙද කිව්වොත් උගලානවා ඔව් ඉතින් අපි ලොකුයි. ඒ උගලම උනාවක් ගෙනාද ඒවා මතක නැහැ. ඒක වගේ ඒ වල උගල මාවල වශයෙන් මොනවා ගේම් තිබ්බනේ 20 ගානකට කලින් මතක දේවල් දෙවිච්ච දේවල් දැන් මතකයි කියන්නේ. ඈ අඩුවතර එදුමක් අජ්ජන මොනවද කියන්නේ මතක නැහැ ඉතින්. ඒත් ඒ වතාවල පාට වෙන. ඉන්නවා මොකෙද කගේ ගියා ඊට පස්සේ ඉතින් කටික දින ලොකු වෙනවා. මම ඉතින් හැමදෙස්සෙම ඉතින් මෙහෙ යනකොට ඉතින් කෑ ගහගෙන යනවා. බයික් එකේ පිටපස්සේ කමිලක් කයි. ඉස්සරහම ඉස්සරහනේ අර ඉතන වාඩි වෙලා යනවා. හරි. ඔව්. ඉතින් බයික් ගියාගෙන යනවා මෙතන. ඈ චූ කරලා තියන වඩා ගත්තා. ආයෙ වඩා ගත්තා. වැත්තෝ කියන්නේ ඔව් අය මරු කියන්නේ මොකද? ඔබ තරහට චූ කරලා තියනගේ. ඒ කාලේ ඉඳලා ඌ ඒ කුපාඩිය. ඒ කාලේ ඉඳලා කුපාඩිය. ඒවල මේ ඒකට ලයිර් වගේ ඉතින් කියන්නේ ඉතින් තියෙන්නේ නම් ඉතින් අර ට්‍රැක්ටරේ නැගලානේ. අර මොකද්ද? පලා මොකද්ද පලා පලා කිය. වචනයක් තියෙනවා ඒක මේ කියන්න බෑ. ඒ දරුණු වචනයක්. පලා කිය. ඒ වචනේ කියන පලා කියනවා. ඒකම තමයි කියන්නේ. පලා ඒ කියන්නේ වචන එන්නේ සීන් එකක් හරි අකුරු කියවෙන්නේ සීන් එකක් බලයන් කියකට පලා. ඔව් අනේ හරිද? ඒක වචනේ දැන් කියන්න පුළුවන්. දැන් කියනවා දැන් සවුන්ඩ් එක ඉස්සර වෙනස්. ඔව් දැන් කටහඬින් මම අර මේ අමුතු මේවා තියෙන්නේ පොඩි කාලේ තිබ්බා සීන් එකක් දැන් අවුලන්නේ දැන් වොයිස් ට්‍රේනින් කරනවා දැන් ඒ හින්දා උලක් දැන් වොයිස් ට්‍රේනින් කරලා මම හැමදාම මෙහෙ වෙලා යනවා. දැන් අර ඒ වෙලා තියෙන්නේ ඇත්තටම අපිට වොයිස් ට්‍රේනින් කරන හින්දා දැන් ඇත්තටම දැන් හොඳට වචන කතා කරනවා. ඔව් රාය මාත්‍රය කෙනෙක්වත් කිව්ව වරක් වුණා එකපාරක් වැබටක් ගියා ටැට්ටරේ මැරෙන්න ගියා. පොඩි කාලේ උඩ නැගගෙන ගිහලා මතකද ඒක? ඒවා මතකයි. ඔයාලට මතකද ඒක? දහම ගැටේ බල දෙන්නනේ. අයියයි. පොඩි කාලේ ඉතින් ඒ වගේ සීන් තමයි තිබ්බේ ඉතින්. තව එතකොට ඉතින් කතා කරපුවාම මම මතකයි සාමාන්‍යයෙන් මං 6 7 විතර ඉද්දි මං වෙලෙන් පැනලා මෙහාට දුවගෙන එනවනේ. එතකොට ඔයා වැඩ. මෙයා විතර ඉන්නේ. කාම ආවරේද. ඕනේ අනිත් පැත්තට ආරවග. මං ඉඳන් දැන් ආලා මොනවද කියලා. ඉවරයි කෑවා ඔබ මට අර ඉතලා කිව්ව වචනේ අනිත් පැත්තට ගිහුවා පොඩි කාලේ දැන් ඒ චූරිම කාලේ ඇත්තටම එහෙම ගොඩක් දේවල් මතක නැහැ නේ. මතක? චූරිම කාලේ එහෙම ඉතින් කතා කරන දෙයක් එහෙම ලොකුවට නම් මට නම් මතක නැහැ. ඊට පස්සේ
යන්න නව යෝන්නේ. ටික ලොකු වුණා. නව යෝන්නේ. ඉස්කෝලෙන් කාලේ නම් ඉතින් මොනවද ලයිරු නෑ බත් නෑ දොරුම ඒක චූටි අද නම් ඉතින් මට කරුකය මතකයි 11 ඉන්නකොට මේ විභාග ගෝල් එක ගන්න. එක මතකයක් තියෙනවා. තරුගේ මතේ නේද? මට මතකයි. එතන විතරයි මතකයි. දැන් උඹලා ඊයේ වෙලාව ඊයේ මොනවද කිව්වේ මම කතා කතා කරනවා. ඔබ ගාවට බලන්න කතා කියන්නේ. මතකයි. කාට මතකයි? මා මතකයි මෙයා මට කලින් ඉන්දියාවේ කරුකය මතකයි. කවුලක්වත් මම නෑ. ඉන්නකොට උඹලා 6 7 උඹලා එතකොට මේ කට්ටිය එතකොට ඒක කෙට්ටු ඉතින්. මෙයා ඉන්නකොට ඔයාලා ප්‍රාතික පන්ති ලයිව් මේ පොඩි බා. මම ඉතින් මේ දවස්වල කොයි වෙලාවක කතාවක් කියන්නේ එන්නේ ඉතින් කියලා තමයි හිතන් ඉන්නේ. ඉතල කලන්න දානවා ඔව්. ගන්න ඒක තමයි ඒක මා කලන්න දානවා ටික කාලේ එතකොට කරේ ලයිරු වරගෙන යනවා කලත් දැම්මඩ පස්සේ ඊට ඕනි ඉව ඉතලෙන් ගියේ. ස්ටාප්පුම් ගිලා. මං ගිහින් තියෙනවා මචං කලන්දර එනකොට ගිහින්නේ. මම කරන්නේ කිව්වොත් 11 හරි කක්කර ඉල්ලගෙන කරනවා මචං. ඒකට ඇඟිල්ල තියාගනින් කියලා 11 හරි ඒක කරනවා මචං. මේක හරි. කක්කරේ දැක්තරේ. එතන පන්ති 9 අපි නම්බරේ ගහලා නේව. 11 ගියා. තේචා ඉන්න දවසට හැමදාම මං දක්කර ඉල්ල ගන්නවා. ඉස්කෝලෙන් මම මේ ලෙදර් බැට් එකක් තියන් තිබ්බා. ඒ කියන්නේ බනේ ලෙදර් බැට් එක. ලෙදර් බැට් එක ඉස්කෝලේ. ඉස්කෝලෙන් අවුට් වෙන නිකන් නෙමෙයි. ලෙදර් බැට් එකකුත් ගෙදර ගෙනල්ලා. කොයි බැට් එකද? ලෙදර් බැට් එක ඒක ඉස්කෝලෙන්ද මං ගෙනාවේ? ඔව් ඔව් ඉස්කෝලෙන් ගෙනාවේ. ඉස්කෝලේ අනිත් උන් ගන්න අනිත් බැට් එක මම මම්බයි ලෙදර් බැට් එකකින් ගහන්නේ කෙඩියද කියලා අන්තිමට ඒක කියලා ලෙදර් බෙට් තිබ්බද ඉස්කෝලේ අපේ මුයි ලෙදර් එකක් තිබ්බා මුයිමා එක දවසක් ස්ටාෆ් රූම් එකේ ඉන්න මොකේන ස්ටාෆ් රූම් එකේ තනකොළ කපන මැෂින් එකක් තිබ්බා. මැඩම් ගහම තරහිනේ. මතකද මේ තරහ දෙන්න මේ විභාගේ දීලා ඉවරලා මේ දැල් ගලවලා මෙතනින් පැනලා තනකොළ මැෂින් එක ගියේ නෑ. ඊට අර ගෙදර ඇවිල්ලා විභාගේ දීලා ඒත් කියලා මොනවද මේ ගිහිල්ලා ඔකී ඔෆිස් එක ගාව මේ ගහම අපි දෙන කැලෑපත නේ. කැලේ පත්තර ගානවා ගමඩව ගන්නවා කිව්වා. ඔෆිස් එක ගාව ගොඩර ගාව මොනකොට. කනදට යොක්කඩව ගන්නවා. ඒ කාලේ ඉඳලා ඒ තිබ්බයි ගොන් ගතියේ ගොන් ගලේ දීප. ඒතකොට ගමේ අපි චූඩි කාලේ අපි කරපු සෙල්ලම් එහෙම මොන හරි ඉන්න මට මොන හරි දිනවද නේ නේ ටිකට් ගිහම වැව ගාලේ මචං ඒ ගාලේ අපේ මේ වෙවි ඔව් මේ ඇයි මම අර වැවෙ හිතුනේ නෑ මම ඉන්න නැතුව තියෙන්නේ නෑ නෑ ක්‍රිකට් ගියුවා ටිකට් නෑ ගිහම මම මේ වෙවි ක්‍රිකට් ගහද්දී නම් මම නෑ දෙල්ලගේ නම් ගහනවා අපේ ගෙවුවා අර ඉන්දුනේ බයි එකම එක හැරයක් ඉන්නවා. මට එහෙම හිතුනවත් එහෙම මතකයක් නෑ ළමයිට මම ඔයා නෑ ඔයා මම නැතු ඔයා ගොලියයි ඒ දෙකට පොඩි බයික් එක වැදලා එනවා ඉතින් අතල්ලි. හරි මෙයා කුලිය පිළි අපි ඊටත් පස්සේ වේගාලවල දෙල්ලන් කරනවා මතකද මට මහේජයයි මතකයක් තියෙනවා කොණ්ඩේ ලයි කරලා කහ පාට මෙහෙරි ගාලා එහෙනම් මම මෙහි ඉන්න එයා ඒ ඒක ලයි කරලා තියන්නේ හරි ඔයා ගොලිය පිළි මම ඊටත් තමයි කරේ කොහොමද මට නම් ඔය අපේ එහෙම ක්‍රිකට් ගහපු සීන් එකක් නම් මතක නෑ අපි දෙල්ලේ ගෙවුවා නිලේ ඔයාගේ ලයිවත් එක යවුවා උත්තර දුලගේ වත් ගෙවුවා අපේ මෙතන මේ එහා පැත්තේ එතන ගෙවුවා අර වැඩ අයවල වෙන එතන මට හදලා අර පොඩි පොල් ගස් ටික තියෙන්නේ අන්න එතන මේ පිච් එක හදලා එකපාරක් මතකයි සුදු වලගේ වත්තේ අපි රකින්න වලින් සෙල්ලම් කරා මතකද රකින්න වත්තු කරලා ෆිසික් කර ගන්නවද මෙතන තුලින් මම එනවා පතින්ජ වලින් මේ කීයට මතක් වුණා මම මේ වීඩියෝ දැක්ක කවුරු හරි කොල්ලෙක් කරලා තියෙනවා අපි ඒ කියන්නේ ෆිල් දෙකකට බෙදිලා පතින්ජ තමයි මචං ආවුද ෆිල් දෙකකට බෙදිලා අර ඇටැක් කරගන්න තියෙනවා ඩකර ගන්නවා වගේ. අන්න හරි ඒ කියන්නේ අහස් පොළේ තින්නේ ඒ ටික තමයි මෙයා කරලා තියෙන්නේ අපි ඒ වගේ ලයින් එකක් ගහමු පිටියක් ගිහලා පටන් ගන්න ඕනේ. ඔව් අරුන් රතින්න 200කින් එක කරලා තිබ්බේ මට මතක නෑ වීඩියෝ එක කාගෙද මම හිතන්නේ අලුත් channel එකක් ඒක අපිත් ඒ වගේ ලයින් එකක් ගහමු තුම්මුල් ගේන්න ඕන. තුම්මුල් ගෑනේ මම පුකේ තියලා පත් කරනවා. මුළුගේ දබාවටින් ගාවටම
අන්න ඒකයි මම මේ දැන් කල්පනා කරේ දැන් අවුරුදු සීසන් එක එනවනේ. ඒ කාලේ කරමු. නැත්නම් මේ කාලේ කරන්න ගත්තොත් අපිට උටි ගන්න වෙනවා. ඔය යකෝ මම මෙතන කරොත් එහෙනම් අපේ අත්තත් නැල්ල ඉන්නේ. මොනතු ඉනා එහෙම මෙතන රජින දානවා කියලා. අවුරුදු සීසන් එක දවස් වල කරමු. ඒක ගොඩක් කේස් නැහැ අඩුයි.